පළමුවෙනියා, දෙවෙනියා, තුන්වෙනියා, හතරවෙනියා. පළමුවෙනියා, දෙවෙනියා, තුන්වෙනියා, හතරවෙනියා, පස්වෙනියා. ඔය විදිහට අපිට අනුපිළිවෙල කියන්න ඕනේ නෝ සිංහල වලදී. ඒ වගේම ඉංග්‍රීසි වලදීත්. ඉංග්‍රීසි වලදී අපි මේ අනුපිළිවෙලට කියන්නේ order එක. ඒ කියන්නේ order එකට කවුද මුලින්ම ඉන්නේ? එයා පළවෙනියා. ඉංග්‍රීසි වලින් අපි ඒකට කියනවා the first. first එකට ඉස්සරහින් අනිවාර්යෙන් the දාන්න ඕනේ. හේතුව තමයි ඒක නිශ්චිතයි. දෙවෙනියා. දෙවෙනියා වෙන එක්කෙනා the two නෙමේ the second. the second. the second. the second. next one තුන්වෙනියා. the third. 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 හතරවෙනියා the fourth. the fourth. 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 පස්වෙනියා the fifth. the fifth. හතරවෙනියා ඉඳන් අපිට පොඩ්ඩක් මේක ලේසි. සාමාන්‍යයෙන් හතරට අපි කියන්නේ 4 කියලා. ඒකට TH එකතු වුනහම fourth වෙනවා. right? the fifth. ඊළඟ එක හයවෙනියා the sixth. 6 and TH. next one හත්වෙනියා. හත්වෙනියා නම් the seventh. 7 ලියලා උත් දානවා. seventh TH එක. අටවෙනියා නම් eighth. නවවෙනියා. නවවෙනියා the nine. දහවෙනියා the tenth. 10 ලියලා TH එක එකතු කරනවා. right. දැන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මේවා කොහොමද මෙන්න මේ අනුපිළිවෙල ඕඩර් එක පෙන්නන ඉලක්කම් කොහොමද අපි අපේ sentences වල වගන්ති වල පාවිච්චි කරන්නේ. මගේ පවුලේ දෙවෙනි දරුවා මමය. මගේ පවුලේ දෙවෙනි දරුවා මමය. මම නම් I am. මම වෙනවනේ. I am. I am මමය. I am දෙවෙනි දරුවා. දෙවෙනි දරුවා. දෙවෙනි දරුවා දෙවෙනි නම් the second. දෙවෙනි නම් the second, right? I am the second. I am the second. දරුවා නම් child. child. I am the second child. I am the second child. දෙවෙනි දරුවා. මගේ පවුල නම් my family. මගේ පවුල නම් my family. පවුලේ ඒ කියන්නේ පවුලේ ඇතුළේනේ. in my family. in my family. right? මම I am දෙවෙනි the second දරුවා. the second child දරුවා child